කොහොමද ළමයි? ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල පොඩි කසුකුසුවක් යනවා ලංකාවේ ටෙස්ට් සෙන්ටර්ස් වලට මොකද වුනේ කියලා. නේද? ඒක කියන්න කලින් අපි බලමු ලංකාවේ ටෙස්ට් සෙන්ටර්ස් වල දැන් කොච්චර දුරට එක්සෑම් ડેට්ස් අවైలබල්ද කියලා. ඉතින් කවුරු හරි ඩේට්ස් චෙක් කරන්න අදහසින් PT එක්සෑම් එක බලනවා නම් නිකන් ගහන්න Google එකේ book PT test කියලා. හැබැයි ඔයා log වෙලා ඉන්න බෑ ඔයාගේ Pearson account එකෙන්. එහෙම හිටියොත් ඔයාගේ අර usual path එකට ගෙනියන්නේ අර step by step යන්න. මේකෙන් ඔයාට පුළුවන් නිකම්ම dates ටික බලා ගන්න. හරි? ඊට පස්සේ ඔයා book your test today කියන sub link එකට යන්න. මේ නැත්නම් මේකට ගිහිල්ලා පුළුවන්. හැබැයි ඉතින් ලේසි මෙතනින් යන එක. මේ ආකාරයට ගිහිල්ලා ඔයාලට location එක හයි කොහෙද ඔයා exam book කරන්න කියලා. මොනවද මේ ඉන්නේ human shown item එකත් එක්ක මොනවද book කරන්න කියලා අහනවා. හරි මං human ලු. ඉතින් මෙහෙම ඔයාලට ගියාට පස්සේ හරි ශ්‍රී ලංකා කියලා දීලා search කරන්න. ශ්‍රී ලංකා නෙමෙයි ඔයාලගේ නිකම්ම activate වෙයි. මම ඕස්ට්‍රේලියාවේ ඉන්න හින්දා තමයි මම වෙනම දෙන්න ඕනේ. නැත්තම් මේකේ වගේ ලොකේෂන් ඔන් කරලා තිබ්බනම් ඔයාට නිකම් මේක එනවා. හරි. ICBT තියෙනවා, knowledge merchandising දෙකක් තියෙනවා පෙන්නනවානේ. ධම්මික motors කියන building එකයි landmark කියන building එකයි පෙන්නනවා. හැබැයි ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් same month එකේ exam තියෙනවා නම් අනිවාර්යෙන් මෙහෙම date එක පෙන්නනවා. හරි. මේ නම් ඉන්දියා කේරළ මේකත් ඉන්දියා කේරළ. හරි. dates පෙන්නනවා available කියලා same month එකේම available නම්. හරි. සේම් month එකේම available නම් පෙන්නනවා. හැබැයි නොවැම්බර් වල dates නැති හින්දා තමයි මේ විදිහට ඒගොල්ලෝ dates පෙන්නන්නේ නැත්තේ. හරි. දැන් ඕක මුල පටන් ගන්න කාලෙම මම ලොකුවට මේක කේස් එක ලොකුවට ළමයිට කියලා කලබල කරන්න ගත්තේ නැත්තේ මේවා විසඳෙනවා. හරි. මේ ප්‍රශ්න විසඳෙනවා මම දැක්ක ගොඩ channel වල අයියෝ දැන් ඉවරයි book කරන්න ලංකාව බෑන් වෙලා අරගයි මේකයි කියලා ගොඩක් අය ටිකක් කෑ ගහනවා දැක්කා. හරි. ඒ වගේ ඉතින් මෙහෙමයි අර 100ට 30ක විතර පොඩි සත්‍යතාවයක් තියෙනවා. මොකද මේක නිතරම වෙන දෙයක්. දැන් අලුතින් ඕගොල්ලෝ එක්සෑම් කරන්න ඉන්නවා නම් ඕගොල්ලෝ මේක දන්නේ නැහැ. මොකද මම දැන් අවුරුදු 3ක් විතර මේක කරන හින්දා මම දන්නවා. හරි. ඔය එක්සෑම් සෙන්ටර්ස් වල එක එක quality issues හරි. ඊළඟට දූෂණ වංචා හරි. ඔවත් එක්ක එක්සෑම් සෙන්ටර්ස් එක එක කාලවල වලට බෑන් කරනවා. හරි. Pearson line සෙන්ටර් එකට ඇවිල්ලා නිකන් එක පාට ඉන්වෙස්ටිගේෂන් එකක් වගේ කරනවා. මොනවා හරි කේස් ඒගොල්ලන්ට රිපෝට් කරලා තියෙනවා නම් එතකොට බඩු මාට්ටු වුණොත් මොකද වෙන්නේ? සෙන්ටර් එක තාවකාලිකව හරි පර්මනන්ට්ලි හරි බෑන් කරලා දානවා. හැබැයි මං හිතන්නේ මේ අනිත් සෙන්ටර්ස් ඔයගොල්ලෝ කලින් 5ක් විතර දැක්කා මෙහෙම බුක් කරන්න යනකොට ඒ සෙන්ටර්ස් ටික නම් මං හිතන්නේ පර්මනන්ට්ලි බෑන් වෙලා ඇති කියලා. සමහරට එකක් දෙකක් වෙන්නත් පුළුවන්. හැබැයි තව දෙකක් අනිවාර්යෙන් මේකේ මට හිතෙනවා ඉදිරි සති දෙක තුන ඇතුළත ඔයාලට දැක ගන්න පුළුවන් මේ කියලා. හැබැයි දැනටත් මං හිතන්නේ ICBT ලා ඒගොල්ලන්ගේ සීට්ස් ගන්න වැඩි කරන්න පොඩි ප්ලෑන් එකක් දෙනවා. සහ මේ දෙක නම් ඉතින් ලෑන්ඩ්මාර්ක් එකේ නම් ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් ලොකු සෙනඟකට ඉඩ තියෙනවා. එතකොට ධම්මික මෝටර්ස් එකේ මං හිතන්නේ සීට් 6ක්ද 4ක්ද කොහෙද තියෙන එකෙත් මං හිතන්නේ ඒගොල්ලන්ටත් වැඩි කරන්න ඉඩක් ඇති කියලා. මම ස්ටුඩන්ට්ස්ලාත් එක්ක කතා කරලා බලපුවම කිව්වේ එහෙම ලොකු ඉඩක් නැහැ ඒගොල්ලන්ට තව එක්ස්පැන්ෂන් එකක් කරන්න. හැබැයි තියෙන ඉඩ ඇති ඒ ඉන්න ළමයිට. සෝ මේක හරි කතා කරොත් quality issues හරි microphone issues ඔගොල්ලෝ දන්න ඇති එක්සෑම් කරා නම් හරි හර රාජසිංහ රජුරුවන්ගේ කාලේ වගේ කම්පියුටර්ස් තියෙන්නේ ගොඩක් තැන්වල. මම ICBT එක ගැන නෙමෙයි කතා කරන්නේ. ICBT එක ගැන ටිකක් fairly okay තියෙන බඩු ටිකක් ඒ කියන්නේ ළඟදී purchase කරපු ගතියක් පේනවා. ඒකත් ඉතින් මගේ දරුවන්ගෙන් ගන්න ඩීටේල්ස් වලින් තමයි මම මේ කියන්නේ. හැබැයි මට මතක හැටියට ලෑන්ඩ්මාර්ක් එකේ නම් ටිකක් පරණ කම්පියුටර්ස් තියෙන්නේ. ධම්මික මෝටර්ස් එකෙත් හැබැයි ඒගොල්ලොත් මෑත ඉතිහාසය තමයි පටන් ගත්තේ. මම ඒක ගැන හරියටම කියන්න දන්නේ නැහැ. ඒක හින්දා හරි. හැබැයි Unity Plaza එක නේද? ඔව් Unity Plaza එක අලුතින් මැෂින්ස් දැම්මා ගිය පාර බෑන් වුණාට පස්සේ. මේ මොකද අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා එක්සෑම් එක. ඉතින් එක්සෑම් එක කරනකොට හරි දැන් අපිට හම් වෙනවා ඩෙඩ්ලයින්ස්. හරි දැන් ඔයාලගේ ඒජන්ට්ලා කියනවා ඇති කරන්න ළමයි වෙන්න ජනවාරි වෙන්න ඕපන් වෙනවා අම්බෝ ඉවරයි එක්සෑම් එක දාන්න ඇත්ත. හරි
ඔයාලගේ ජීවිතේ අවුරුද්දකින් නැත්තම් එහාට යනවා සහ ඒකේ තියෙන ලොකුම රිස්ක් එක වෙන්නේ. හරි. ඒ කියන්නේ ඒක ඇතුළේ ඔයා ස්ටඩීස් කරේ නැත්තම් අර කන්ටිනියුටි බලනවනේ. යුනිවර්සිටි එකකින් හරි වාව කොහෙන් හරි ඇතුළට ගන්නකොට ඔයාගේ ඇප්ලිකේෂන් එකේ තියෙන අර කන්ටිනිවිටි එක බලනවා. කියන්නේ දැන් අපි රට යන්නේ සල්ලි හම්බ කරන්න කියලා මුන් හිතන්නේ. මෙහෙ ඉන්න අය හිතන්නේ අපි ඇවිල්ලා මේ ඉගෙන ගන්න එනවා කියලා. හරිද? එතකොට අර ඒකට තියෙන ස්ට්‍රෝංම එවිඩන්ස් එක තමයි අපි දිගටම ඉගෙනගෙන තියෙනවා. නැත්තම් ඉගෙනගෙන ඉවර වෙලා ජොබ් එකක් කරලා තියෙනවා. කියන්නේ අර ස්ටඩි ගැප්ස් කියලා කියන්නේ ඒවා තියෙන්න බෑ. හරි? දැන් ඔයාගේ ජීවිතේ අවුරුද්දකින් පස්සකට ගියොත් මේ එක්සෑම් එකක් ඉඳලා වැඩේ කේස්. හරි? ඒකින්ද අපි බලමු දැන් අනිවාර්යෙන් කැන්ඩි එකේ මන් දැක්ක ඩේට්ස් වගේක් අවේලබල් වෙලා තියෙනවා ඩිසෙම්බර් වලට. හරි? කවුරු හරි කරන්න ඉන්නවා නම් ඔන්න ඩෝංගාලා ගියා බුක් කරා. හරි? අපි බලමු. හරි 9:15 තියෙනවා. 9:15 විතරයි. 12:15 තියෙනවා. 3 තියෙනවා. ඒ කියන්නේ ලොකු සීට් ගානක් තියෙනවා. ඒ කියන්නේ සීට් 4යි තියෙන්නේ. උනාට ඉන් ටෝටල් බැලුවොත් මෙතන තියෙනවා මම හිතන්නේ සීට් 10ක් විතර. හරි? 30ක් තියෙනවා. ටයිම්ස් දෙකක් අවේලබල්. හරි. ඊට පස්සේ මම දැක්ක ලෑන්ඩ්මාර්ක් එකේ නම් ඩේට්ස් අවේලබල් නැහැ. හරි. මේවා එක පාට ඕපන් වෙනවා. ඒකින්ද චුට්ටක් ඇලර්ට් එකේ ඉන්න. එක්සෑම් ඩේට්ස් නෑ කිය බොරි වෙවි ඉන්න එපා. හරි. ධම්මික මෝටර්ස් එක ගත්තොත් අන්න තියෙනවා සෑහෙන්න ඩේට්ස් ගානක් සහ 9 කියන ටයිම් එක තමයි මේගොල්ලෝ දාලා තියෙන්නේ. 9:03 බලමු තව 11:45 දෙකයි තියෙන්නේ. මෙතන ඕන තරම් සීට්ස් තියෙනවා. මට හිතෙන්නේ දැනට ලංකාවේ යන්න ඉන්න ඔක්කොම ළමයිට ඇති වෙන ප්‍රමාණය සීට්ස් ගානක් මෙතන තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලංකාවේ දවසකට ලියන්නේ ළමයි කීයද 20ක් විතර වගේනේ. මං හිතන්නේ අන ජනුවරිත් තියෙනවා. හරි වාගේ රික්වයර්මන්ට් එක එච්චරම හදිසි නැත්තම් ඔයා ජනුවරි වලට වගේ දාගන්න. දාලා දැම්ම තියාගන්න. මොකද අර ෆින්ලන්ඩ් කතන්දරෙත් එක්ක සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ ඩිසෙම්බර් ටිකක් රෂ් එක වැඩි. ඩිසෙම්බර් නොවෙම්බර් රෂ් එක වැඩි. මොකද ඕස්ට්‍රේලියා මෙහෙත් ඇප්ලිකේෂන් ඕපන් වෙනවා සහ මෙහි ඉතින් කාලෙන් කාලට ඕපන් වෙනවනේ. හැබැයි අර ෆින්ලන්ඩ් කතන්දරෙත් එක්ක කොහොමත් ටිකක් එක්සෑම් බුක් කරගන්න ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. දැන් මෙතන තියෙන කතන්දරේ තියෙන දැන් එක්සෑම් සෙන්ටර්ස් ගන්න අඩු වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ අර ඩිමාන්ඩ් එක ඒ විදිහමයි. ඒ කියන්නේ ඉල්ලුමට සරිලන සැපයුම තමයි මෙතන දැන් අඩු වෙලා තියෙන්නේ. හැබැයි මේගොල්ලෝ සමහර විට පාන්දර ස්ලොට්ස් දාන්න ඉඩ තියෙනවා. හරි. සල්ලිනේ පුතා. හරි. සල්ලි කියන්නේ 68000ක් දුකද මම හිතන ලංකාවේ. හරි. එම සල්ලි නැති කරගන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ කියන්නේ පියර්සන් කියන්නේ බිස්නස් එකක්. ඒගොල්ලෝ ඔය මොන බෑන් කරත් අන්තිමට පොදු සමාව යටතේ මට හිතෙන්නේ ඕවා ඔක්කොම ආයෙ පාරක් එළියට දායි ටිකක් හොඳ මොනවද බඩුත් එක්ක. ඒ කියන්නේ කම්පියුටර්ස් හෙඩ්සෙට්ස් හලුත් කරලා එතකොට වටපිටාවේ මොන හරි ගැටලු තියෙනවා නම් එක්සෑම් සෙන්ටර් එක ඇතුලේ ඒවා ටික හදලා ඒ කියන්නේ නොයිස් රිඩක්ෂන් යම් කිසි ලෙවල් එකකට හරි තියෙන්න ඕනේ එක්සෑම් සෙන්ටර් එක ඇතුලේ. ඒවත් බලනවා ඒගොල්ලෝ. ඉතින් කොහොම බලලා මට හිතෙන්නේ එහෙම ලොකුවට කලබල වෙන්න එපා. මොකද මේ PT කියන එක්සෑම් එක ලංකාවෙන් කවදාවත් තොරන් වෙලා යන දෙයක් නෙවෙයි. මේක සදාකාලිකව පවතින දෙයක්. හරි. මම පොඩ්ඩක් බැලුවා ඉන්දියාවලත් කීපයක් වහලා තියෙනවා. නේපාල් වල වහලා තියෙනවා. බංග්ලාදේශ වල වහලා තියෙනවා. ඒ කියන්නේ මේක අර ඉයර්ලි ඉන්ස්පෙක්ෂන් එකක් වගේ ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් තගක් දාලා එනවා. මේ ආගොල්ලෝ කොහොමද ඔහොම කරන්නේ? මේ අපිට ගොඩක් කම්ප්ලේන්ට් ඇවිල්ලා තියෙනවා ළමයිගෙන්. මේ මෙහෙම කරපුවම අපේ එක්සෑම් එකේ ස්ටෑන්ඩඩ් වලට මොකද වෙන්නේ? අන්න ඒ වගේ කතන්දරයක් තමයි මෙතන වෙන්නේ නැත්තේ. මම අර දූෂණ වංචා ගැන නම් කිව්වේ නිකන්. හරි. පොඩි ආතල්ලයක් දුන්නේ. එහෙම දේවල් හින්දා මෙහෙම සෙන්ටර්ස් වෙනවා කියලා හිතන්න බෑ. හරි. ඉතින් ওই ටික තමයි කියන්න ඕන උනේ. ඉතින් කවුරු හරි එක්සෑම් එක ගැන ඉන්ට්‍රස්ට් නම් පල්ලේ තියෙන ලින්ක් එකට ගිහිල්ලා බලන්න. අපේ ළමයිගේ රිසල්ට්ස් තියෙනවා. සහ මගේ self learning package එක තියෙනවා. කවුරු හරි එක්සෑම් එක මුලකින් ඉඳන් පටන් ගන්නවා නම් සහ දැනටත් එක්සෑම් එක ලියලා තමන්ගේ ටාගට් ස්කෝර් එක ආපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ නම්බර් එකට මැසේජ් කරලා මම පෙන්නන්නම්කෝ ඩීටේල්ස් ටික ලේසි. එතකොට ඔයාලට ඔන්න ඔය නම්බර් එක ගැන තමයි මම කිව්වේ. ඉතින් කවුරු හරි අලුතෙන්ම එක්සෑම් එක පටන් ගන්නවා නම් මේකට WhatsApp මැසේජ් එකක් දාලා තියන්න. ඉතින් මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි කරනවා මේ නම්බර් එක හරහා. ඔයාලට self learning package එකේ රිසල්ට්ස් බලා ගන්න ඕන නම් හරි
යන්න පල්ලෙ තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එක හරි පළවෙනි කමෙන්ට් එක මම පෙක් කරලා තියෙනවා ඒකේ ලින්ක් එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔක්කොම රීසන්ට්ලි දාපු රිසල්ට්ස් ඉතින් අගෝස්තු 7න් පස්සේ ආපු අප්ඩේට් එකත් එක ගොඩක් අය රයිටිං වලට බය වෙලා ඉන්නවා ටෙම්ප්ලේට්ස් වැඩ නැද්ද අරවද මේවද කියලා මම දන්නේ අනිත් අයගේ ටෙම්ප්ලේට් ගැන නම් හැබැයි අපේ ටෙම්ප්ලේට් නම් කිසිම අවුලක් නැතුව 90න් 90 ගන්නම හරි 90 80ට තව තියෙනවා 80 ගණන් ගත්තේවා මම මේ නිකන් වැඩිම 4 දෙනෙක්ගේ දරුවෝ 4 දෙනෙක්ගේ විතරයි ලකුණු දාලා තින්නේ සහ 94ක් ඔයාලට පේනවා සැප්තැම්බර් 4 හරි ඔයිට වැඩි රිසර්ච් බලා ගන්න පුළුවන් ඔයා මගේ යට තියෙන පෙක් කරපු ලින්ක් එකට යනවා නම් සහ පළවෙනි පාර ලියලා දෙවෙනි පාර ලොකු බූස්ට් එකක් ගත්ත දරුවෝ ඉන්නවා හරි මම හිතන්නේ ළමයි 200ක් විතර ඉන්නවා පළවෙනි පාර සාමාන්‍යයෙන් 40 ගණන් ඉඳලා 60 ගණන් වලට ගියපු දරුවෝ ඕන තරම් ඉන්නවා හරි මේක තනිකරම වගේ ටාගට් එක ඇචීව් කරගන්න එක ගැන ප්‍රශ්නයක් නැතුව හයස්ට් මාක්ස් ගන්න එක ගැන ප්‍රශ්නයක් නෙමෙයි ඉතින් දැම්ම ගිහිල්ලා එක්සෑම් බුක් කරන්න හරි නැත්තම් මේ ඩේට්ස් ඔයාලා සමහරට මේ වීඩියෝ එක බලන වෙලාව වෙද්දි මේ ටික බුක් කරලා තියෙන්න පුළුවන් හැබැයි පොඩ්ඩක් රබර් හැදාගෙන ඉන්න ඕන වෙලාවක මේවා අවైలබල් වෙන්න පුළුවන් මේ මෙන්න මේක හරි මේ ලෑන්ඩ්මාර්ක් බිල්ඩින් එක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න මට හිතෙන්නේ සමහර වෙලට ඩේට්ස් අවైలබල් වෙන්න පුළුවන් පේන හැටියට ධම්මික මෝටර්ස් ඕකේ ICBT කැන්ඩි ඕකේ හරි මේගොල්ලෝ ලිස්ට් එකේ ඉන්නවා කියන්නේ තාම පොඩි chance එකක් තියෙනවා ඒකින්ද ගේම අතාරින්න එපා ළමයි දවසකට දෙතුන් පාරක් පොඩ්ඩක් එබිකම් කරලා බලන්න ඩේට්ස් අවైలබල් ද කියලා ගෙනවා ඉන්නේ රෂ් එකක නම් එක්සෑම් කරන්න හරි ඔය ටික තමයි කියන්න ඕනේ ඉතින් එක්සෑම් කරන මගේ දරුවෝ ඔක්කොටම තමන්ගේ ටාගට් ස්කෝර් එක එන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා thank you ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු